ආයිබෝවන් හොල්මන් කතා අඳුරේ පේන සෙවණැලි සමහර වෙලාවට ඇහෙන අමුතු සද්ද මේ වගේ දේවල් ගැන කුතුහලයක් නැති කෙනෙක් හොයාගන්න තමාරුයි නේද? ඇත්තටම ඒක හරිම පොදු දෙයක් නේ. ඔව්. සමීක්ෂණ වලින් පවා පේන දෙයක් තමයි දැන් ඇමරිකාව ගත්තොත් 58ක් විතර මිනිස්සු දැන් හොල්මන් කරනවා කියලා විශ්වාස කරනවා. ඒ වටේම පහින් එකක් විතර කියනවලු කවදා හරි අවතාරයක් දැකලා තියෙනවා කියලා. ඉතින් අද අපි මේ අත්දැකීම් දිහා බලන්න යන්නේ ටිකක් වෙනස් විදිහටට. හොල්මන් ඉන්නවද නැද්ද කියන එක අද අපේ මාතෘකාව නෙවෙයි නෑ. අපි බලන්නේ මිනිස්සුන්ට ඇයි මේ වගේ අద్భుතයි කියලා හිතෙන අත්දැකීම් ලැබෙන්නේ කියන එකට විද්‍යාත්මකව දෙන්න පුළුවන් පැහැදිලි කිරීම මොනවද කියලා. හරියට හරි. අපේ මේ කතාවට පදනම් වෙන්නේ The Science of Ghostly Perception. ඒ කියන්නේ අවතාර සංජානනීය විද්‍යාව ගැන ලියවුණු මූලාශ්‍රයක්. ඔව් මොකද අර රූපවාහිනියේ එහෙම යන හොල්මන් හොයන වැඩසටහන් තියෙන්නේ. ඔව් අර එක උපකරණ අරගෙන යන්නේ ඒවා. අන්න ඒ වගේ නම් තමා පැහැදිලි පිළිගන්න පුළුවන් විද්‍යාත්මක සාක්ෂි ලැබිලා නැහැ හොල්මන් ගැන. ඒක ඇත්ත. ඉතින් අපි බලමු නින්දේ අක්‍රියාතාව, ඒ කියන්නේ sleep paralysis. පෙරේඩෝලියාව. අර අහඹු දියවල රූප දකින්න එක. ඔව්. සහ අවධානයේ ගිලිහීම, inattentional blindness වගේ දේවල් කොහොමද මේ අත්දැකීම් පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක සහ ස්නායු විද්‍යාත්මක පැති පැහැදිලි කරන්න කියලා. ඇත්තට මේක වැදගත් ප්‍රවේශයක්. මොකද ගොඩක් වෙලාවට මේවට හේතු තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඩොම් කියලා කෙනෙක් ගැන සඳහන් වෙනවා වයස 15 වෙදී එයා අත්දැකීමක් ලබනවා. මොකද? එයාගේ කාමරේ එයා දකිනවා අඳුරු සෙවණැල්ලක්. ඇටසැකිල්ලක් වගේ රූපයක්. හරිම බය හිතෙන අත්දැකීමක්. තව ශිෂ්‍යයව ක්ලෑ කියලා ගත්ත ෆොටෝ එකක දිලිසෙන රූපයක් සටහන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒක බොහෝ විට කැමරාවේ ලයිට් එකක් පරාවර්තනය වෙලා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒතර ඩොම්ගේ අත්දැකීම අර ඇටසැකිල්ල වගේ දෙකපු එක. ඒකට මොකද්ද හේතුව? අන්න ඒ වගේ දේවල් වලට ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන් අපි කලින් කිව්ව නින්දේ අක්‍රියාතාව. sleep paralysis. sleep paralysis. අර ඇහිරිලා වගේ ඉන්නෝ ඒත් ඇඟ හොලවන්නවත් කතා කරන්නවත් බෑ වගේ දැනෙන එකලේද? ඒක කොහොමද අර වගේ භයානක දර්ශන ඇති කරන්නේ? හරියට හරි. sleep paralysis වලදී වෙන්නේ අපි REM නින්දෙන්. ඒ කියන්නේ අපි ගොඩක් හීන දකින වේගවත් අක්ෂි චලනයේ තියෙන නින්දේ අවදියෙන් එකපාරට අවදි වුණත් හීන දකිද්දී ශරීරය ආරක්ෂා කරගන්න ස්වභාවිකවම සිද්ධ වෙන ශරීරයේ අක්‍රිය බව, ඒ කියන්නේ මාංශ පේශී පණ නැති ගතිය තවදුරටත් තියෙන එක. ඒ කියන්නේ හිත ඇහැරිලා ඇඟ නිදි වගේ. ඔව් ඒ වගේ තමයි. ඉතින් මේ වෙලාවේදී අර REM නින්දෙදී අපි දකින හීනවල කොටස්, ඒ කියන්නේ මායා දර්ශන, hallucinations ඇත්ත ලෝකයට පැටලෙන්න පුරුවන්. එතකොට තමයි අර ඩොම්ටර් සත්තු ඇඟුඩ ඇවිදිනවා වගේ කෑ ගහන සද්ද ඇහෙනවා වගේ දේවල් දැනුනේ. ඔව් ස්නායු විද්‍යාඥ බැලන්ජලාල් කියන විදියට ඒක හරියට ඇස්සරගෙන හීනේ දකිනවා වගේ අත්දැකීමක්. හරිම අමුතුයි ඒක. ඒ කියන්නේ නින්දේදී විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේදීත් අපි මොලේට පුරවන්ද මේ වගේ මායා දර්ශන වගේ දේවල් නැත්තම් වැරදි සංජානන ඇති කරන්න. පුරවම්. අනිවාර්යයෙන්ම පුරවම්. අර සමහර වෙලාවට ෆෝන් එක වයිබ්‍රේට් උනේ නැතුවත් වයිබ්‍රේට් වුණා වගේ දැනෙනවා. ඔව්. කවුරුත් නැතුවත් නම කතා කරනවා වගේ ඇහෙනවා. ඒ වගේ දේවල්. අනේ වගේ දේවල්. මනෝවිද්‍යාඥ ඩේවිඩ් ස්මයිල්ස් කියන විදිහට ඒ වගේ සුළු වැරදි සංජානන සහ මායා දර්ශන ඇත්තටම හුඟක් සුලභයි. එහෙමද? ඔව්. හැබැයි ඉතින් වැඩි දෙනෙක් ඒවා එච්චර ගණන් ගන්නෙ නෑ. මට නිකන් දැනුණා වගේ හිතලා අමතක කරලා දානවා. හරි. ඒත් සමහර වෙලාවට විශේෂයෙන්ම තනියම ඉන්නකොට අඳුරකදී ටිකක් බය හිතෙන පරිසරයකදී අහම්බෙන් දකින සෙවණැල්ලක රූපයක් වගේ දෙයක් දැක්කම. එතකොට ඒක මොලේ රැවටීමක් කියලා හිතනවට වඩා මේක හොල්මනක් වෙන්න ඇති කියලා අර්ථකථනය කරන්න සමහරු පෙළඹෙනවා වැඩි. එයි එහෙම වෙන්නේ. ඒක හේතුවක් තමයි පෙරයිඩෝලියාව. පෙරයිඩෝලියාව. ඒ මොකක්ද ඒ වචනේ තේරුම? ඒ කියන්නේ හරි සරල දෙයක්. අපේ මොලේ තියෙනවා පුරුද්දක් අහඹු දේවල් වල උදාහරණයක් විදිහට වලාකුළු වල ගඩොල් බිත්තියක පෙනුමේ නැත්නම් හඳේ මතු පිට වගේ දේවල් වල හුරු පුරුදු රටා විශේෂයෙන්ම මුහුණු දකින්න එක. ඔව් වලාකුළු වල සත්තුන්ගේ රූප පේනවා වගේ. අන්න ඒක තමයි. මේක වෙන්නේ මොලය අපේ ඇස් කන් වගේ ඉන්ද්‍රියයන්ගෙන් එන තොරතුරු ඒකට කියනවා bottom up processing කියලා අරගෙන ඒකට තමන්ගේ බලාපොරොත්තුව අතීතයේ අත්දැකීම් සහ ඉන්න සන්දර්භය අනුව ඒකට කියනවා top down processing කියලා අර්ථයක් දෙන්න උත්සාහ කරන නිසා.
ඒ කියන්නේ මොලේ දන්න දේවල් වලින් හිස්තැන් පුරවනවා වගේ දෙයක්ද? හරියටම හරි. ස්මයිල්ස් කියනවා අපේ සංජානනයෙන් වැඩි හරියක් වෙන්නේ මොලේ විසින් හිස්තැන් පිරවීමයි කියලා. හරියට අපි බොඳ වෙච්ච අත්අකුරු කියවද්දි සම්පූර්ණ වචනේ හිතා ගන්නවා වගේ. එතකොට අර සමහර වෙලාවට සින්දුවක වචන වැරදියට ඇහෙනවා කියන්නේ? ඔව්. නැත්තම් අර EVP electronic voice phenomenon කියලා අහම්බු ශබ්ද රේඩියෝ සද්ද වගේ වචන අහනවා කියන එකත් මේ වගේ දෙයක්ද මොලේ හිස්තැන පුරවනවා. ඔව් බොහෝ දුරට ඒකත් පැරයිඩෝලියාවට සම්බන්ධයි. ශබ්දවලට අර්ථ ආරෝපණය කිරීමක් ස්මයිල්ස්ගේ අධ්‍යයනයකින් පෙන්වලා තියෙනවා මායා දර්ශන අත්විඳින අය අර අහම්බු රටාවල මුහුණු දකින්න ඒ කියන්නේ පැරයිඩෝලියාවට අනිත් අයට වඩා වැඩි නැඹුරුවක් දක්වනවා කියලා. හරිම පුදුමයි. එතකොට මේ ඇරෙන්න තව මොනවද තියෙන්නේ? අනිත් වැදගත් කාරණය තමයි අවධානයෙන් ගිලිහීම. ඒ කියන්නේ inattentional blindness. ඒක කොහොමද හොල්මන් අත්දැකීමකට සම්බන්ධ වෙන්නේ? ඒකෙදි වෙන්නේ අපි ඉස්සරහ තියෙන දෙයක් නොදකින එකනේ. ඔව්. inattentional blindness කියන්නේ අපි එක දෙයකට හුඟක් තදින් අවධානය යොමු කරගෙන ඉන්නකොට අපේ ඇස් ඉස්සරහම තියෙන සමහර විට හරිම පැහැදිලි දේවල් පවා අපිට මගහැරෙන්න පුරුවන් කියන එක. අර ගොරිල්ලා අත්හදා බැලීම වගේද? අන්න ඒක තමයි ප්‍රසිද්ධම උදාහරණය. මිනිසුන්ට කිව්වා බාස්කට්බෝල් පාස් කරන වීඩියෝ එකක් බලලා පාස් ගණන හරියට ගණන් කරන්න කියලා. හරි. ඒ වීඩියෝ එක මැදින් ගොරිල්ලෙක් වගේ ඇඳගත්ත කෙනෙක් ඇවිදගෙන යනවා. ඒත් අර පාස් ගණන් කරන එකටම අවධානය දීපු නිසා හුඟ දෙනෙක් අර ගොරිල්ලව දැක්කේ නෑලු. ඒක ඇත්ත. ඉතින් මනෝවිද්‍යාඥ ක්‍රිස්ටොෆර් ෆ්‍රෙන්ච් කියන විදිහට අපේ මතකයේ හරියට වීඩියෝ කැමරාවක් වගේ නෙවෙයි. ඒක හැම තප්පරේම හැමදේම සටහන් කරගන්නේ නෑ. අපි යම් දෙයකට දැඩිව අවධානය යොමු කරලා ඒකට කියනවා ඇබ්සෝප්ෂන් කියලා. අපේ ක්‍රියාකාරී මතකයේ ඒ කියන්නේ වර්කින් මෙමරි එක සීමිත නිසා වටපිටාවේ වෙන වෙනස් වීම් අපිට මගහැරෙන්න පුළුවන්. හිතකොට ජනේලයක් කවුරු හරි ඇවිත් හොරෙන් වහලා ගියා කියලා හිතමු. හරි. පොත කියවලා ඉවර වෙලා බලනකොට ජනේලේ වහලා. එයාට මතක නෑ එයා වහවා කියලා. කලින් ඇරලා තිබ්බ බව මතකයි. එතකොට හිතෙන්න පුළුවන් කවුද මේක වහවේ? හොල්මනක්වත්ද කියලා. ඒ කියන්නේ Tamanට මග හැරුණ දෙයක් පැහැදිලි කරන්න බැරි නිසා අద్భుත දෙයකට බාර දෙනවා. ඔව්. අධ්‍යයනයකින් හොයාගෙනත් තියෙනවා අద్భుත දේවල් විශ්වාස කරන අය අර ඇබ්සෝප්ෂන් කියන ගුණේ වැඩි අය ඉන්ටෙන්ෂනල් බ්ලයින්ඩ්නස් එකට ලක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලා. එතකොට මේ හැමදේම දිහා බලද්දි ගොඩක් වෙලාවට මේ අත්දැකීම් අපේම මනස ඇතුලේ මොලේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන දේවල් කියන එක පැහැදිලි වගේ. ගොඩක් දුරට හිම වෙන්න පුළුවන්. එතනදී අර විචාරාත්මක චින්තනය කියන එක කොයිතරම් වැදගත් වෙනවද? අර අපි කතා කරපු ඩම් වුණත් මුලින් බය වුණත් පස්සේ හොල්මනක් කියලා හිතාගෙන ඉන්නේ නැතුව ස්ලීප් පැරලයිසිස් ගැල හොයලා බලලා තියෙනවා. ඔව්. ඊට පස්සේ අර බැලන්ජලාල් කියපු විදිහට සංසුන් වී ඉන්න එක වගේ ක්‍රම හොයාගෙන තියෙනවා ඒකට මුහුණ දෙන්න. අනිවාර්යෙන්ම. විචාරාත්මක චින්තනය කියන එක හරිම වැදගත්. රොබින් ඇන්ඩ්‍රූස් සහ ෆිලිප් ටයිසන් කරපු අධ්‍යයනයකින් පෙන්නවා වගේ උසස් අධ්‍යාපනයේ ලබන අය විශේෂයෙන් විද්‍යා විෂයන් හදාරන අය අතර අద్భుත දේවල් ගැන තියෙන විශ්වාස සාපේක්ෂව අඩුයි. මේ විචාරාත්මකව හිතන්න පුළුවන්කම හොල්මන් කතාවලට විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතේදී ව්‍යාජ ප්‍රචාර, මිත්‍යා මත, බොරු වෛද්‍ය ප්‍රතිකාර වගේ කොයිතරම් දේවල් හඳුනා ගන්න උදව් වෙනවද? ඒක නම ඇත්ත. එහෙනම් අද අපි මේ ගැඹුරින් කතා කළේ නින්දේ අක්‍රියාතාව, පැරයිඩෝලියාව වගේ මොළියේ රටා හඳුනා ගැනීමේ ක්‍රම, අවධානයේ ගිලිහීම වගේ කාරණා එකතු වෙලා අපිට අద్భుතයි කියලා හිතෙන, සමහර විට බය හිතෙන අත්දැකීමක් ඇති කරන්නේ කොහොමද කියලායි. ඔව් මෙතනදී වැදගත්ම දේ තමයි මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම හොල්මන් ඉන්නවා හෝ නැහැ කියලා ඔප්පු කරනවට වඩා අපේ සංජානනය, ඒ කියන්නේ අපි ලෝකයේ දකින විදිහ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලායි අපිට කියන්නේ. හරියටම මේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලි ගැන මොලේ මේ පොඩි සෙල්ලම් ගැන දැනුවත් වීමෙන් තමන්ට උනත් අනිත් අයට උනත් මේ වගේ අත්දැකීමක් වුණාම ඒක තේරුම් ගන්න ලොකු උදව්වක් වෙනවා. ඇත්ත වශයෙන්ම. අවසාන වශයෙන් සමහර විට මේ ගැන හිතන්න පුරුවන් අපේ මොලේ හැමතිස්සෙම අපි දන්න දේවල් වලින් හිස්තැන් පුරවමින් අපේ බලාපොරොත්තු මත පදනම්ව රටා හොයමින් අපේ යථාර්ථය කියන එක ගොඩනගරවනම්. එතකොට අපේ එදිනදා ජීවිතයේදී අපි නොදැනුවත්වම අපේ අදහස් මත තීරණ හැඩගස්වන තවත් මොන වගේ සියුම් බලපෑම් අපි දරාගෙන ඉන්න උපකල්පන මේ විදිහට ක්‍රියාත්මක වෙනවා ඇද්ද?